මා කතාවට ආදරය කරනවා අලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මාටෙල් නාට්‍යයේ දැන් ඉස්සරහට චමත්ක කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. කවිනිව එක් කරගෙන ගිහිල්ලා කාලෙකට කලින් තේජාන් ආදරය කරපු කෙනා ඒ වගේම වෙන කවුරු හරි නමින් පෙනී ඉන්න ගමන් ඇත්තටම කියනවා නම් මේ දරුවෙකුත් එක්ක තනි කරපු එක වැරදි. හැබැයි ඉතින් තේජාන් ඇත්තම කියනවා නම් Tamanට දරුවෙක් හිටියා කියන එක දැනගෙනවත් හිටියේ නැහැ. ඉතින් මේ කවිනි කියන දේ අන්තිම වැරදි. අනිත් එක තමයි තේජාන් හිරේ ගියා. ඒ වගේ මේ හිරේ ගියෙත් කවිනි නිසාම තමයි. හැබැයි ඉතින් කවිනි ගොඩාක් වෙලාවට මේ කතාව හරියාකාරව කියලා නැති හින්දා චමත්ක මේ වෙලාවේ වර්ධවා වටහා ගැනීමකට පැමිණෙන්නත් පුළුවන්. ඉතින් මාටෙල් නාට්‍යයේ කතාව දැන් හරිම කුතුහලයකින් පිරුණු තැනකයි තියෙන්නේ. ඇත්තටම චමත්ක කවිනි සහ තේජාන් අතර තියෙන මේ රහස එළියට එන විදිහ ගැන තවත් ගැඹුරෙන්ම අපිට හිතා බලන්න පුළුවන්. විශේෂයෙන්ම තේජාන් මිනෙත් විදිහට වෙස්වලාගෙන ඉන්නේ. එයාට තිබුණු මාරාන්තික තර්ජන නිසා කියලා හෙළි වුණාම කතාවේ ලොකු පෙරලියක් වෙනවා. ඒ වගේම කවිනි සහ දරුවා ගැන තියෙන රහස මේ හැමෝටම ලොකු කම්පනයක් දෙනවා නිසකයි. මේ කතාවේ ඊළඟට මොනව සිදුවේද කියලා අපි මෙහෙම හිතමුද. තේජාන්ගේ සතුරන්ගෙන් එල්ලවන තර්ජනය. තේජාන් තවමත් ජීවතුන් අතර ඉන්නවා කියලා සතුරු දැනගත්තොත් ඒ අය දැන් ඉලක්ක කරන්නේ තේජාන්ව විතරක් නෙවෙයි. කවිනිව සහ දරුවවත් වෙන්න පුළුවන්. ඒකෙන් බේරෙන්න තේජාන් මොන වගේ පියවරක් ගනීවිද? චමත්කාගේ ඇත්තම පියවර. චමත්ක මේ හැමදේම හෙළි කරේ ඇත්තටම තේජාන්ට වගේම කවිනිටත් උදව් කරන්න තියෙන බලාපොරොත්තුවත් එක්ක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි Taman කවුරුවත් කට්ටිය රවට්ට යන කෙනෙක් නෙමෙයි කියන එක හරි කතාව. තේජාන් මේ වෙනකනුත් ඇත්තටම චමත්කට පැහැදිලි කරලා දීලා නැති එක. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණය මතක් කළ යුතුමයි. පවුලේ අයගේ ප්‍රතිචාරය. මෙනෙත් කියලා හිතාගෙන හිටියේ තේජාන් කියලා දැනගත්තාම පවුලේ අනිත් අය අම්මා නැතත් දැන් අම්මා ජීවතුන් අතර නැහැ. එතකොට තාත්තා චූටි පුංචි මෙන්න මේ කට්ටිය මේ දේවල් කොහොම බාර ගනීවිද? ඇත්තටම මිනිත්ට තිබුණු ආදරේ සම්පූර්ණයෙන්ම අඩු වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මොනවා හරි අවංකවම කියන්න මේ හැමදේමත් එක්ක චමත්ක මේ හැමදේම කරන්න වෙන කිසිම දෙයකට නෙමෙයි කියන කාරණය අපි මතක් කරන්න ඕනේ. චමත්කට ඕනේ මිනිත්තු බඳින්න. හැබැයි ඒ වුණාට ඊට කලින් මේ හැම ප්‍රශ්නයක්ම කවිනිගේ තියෙන විසඳ ගැනීම සඳහා තමයි ලොකු උනන්දුවක් දක්වන්නේ. ඉතින් කොහොම වුණත් චමත්කට ඒ වේදනාව දරා ගන්න නම් නොහැකි වෙලා තියෙන නිසායි මේ හැමදේම සිද්ධ කරනවා ඇත්තේ.